මම හිතන්නේ ගිය දවස් කීපෙම කියන්නේ ෆ්‍රයිඩේ සැටර්ඩේ සන්ඩේ දවස් තුනම කෑම එක හොඳට මැනේජ් කරගන්න බැරි වෙච්ච එකේ රෙපකෂන්ස් නැත්නම් ඒකේ අතුරුඵල ඊළඟ දවස්වල පෙන්눔 කරනවා. ඒකට හේතුව අපි ෆ්‍රයිඩේ ගත්තොත් එහෙම කැලරි 2100ක් සැටර්ඩේ 2500ක් සන්ඩේ 2100ක් අරගත්තා. ඒකත් එක්කම වේට් ට්‍රැකර් එක බැලුවොත් එහෙම 84 83 83 කියලා මාක් වෙලා තියෙනවා. අද වේට් එක බලපුවාම 84.1යි. එතකොට අද ඊයේ මම ෆුල් ඩයට් එකේ ඉන්නේ. මන්ඩේ සොෆ්ට් ඩ්‍රින්ක් එකක් බිව්වා. මෙන්න මේක ඒකේ මට මෙන්න ඒක තමයි ඩවුට් එකක් තියෙන්නේ. ඒ කියන්නේ එලිෆන්ට් හවුස් එකේ සීරෝ ෂුගර් කියලා ආවට ඒකේ ඉම්පැක්ට් එක මොන වගේද කියන එක ඒ අරෙන්ඩ ඩයට් එක වෙරි නෝමල්. අදත් එහෙමයි. ප්‍රොවිෂන් එකක් තියලා තියෙන්නේ. එතකොට හෙට අනිද්දා වෙද්දි බෑක් ටු ට්‍රැක් වෙලා 82.5 මීට් කරගෙන අඩු ගානේ මේ ඉරිදා වෙද්දි 81.5වත් මීට් වෙන්න පුළුවන් වෙයි කියන එක්ස්පෙක්ටේෂන් එකේ තමයි ඉන්නේ. අද උදේ 84.1යි. ඒක මම බලාපොරොත්තු වුණාට වඩා වැඩි අගයක්. මන්ත් එක ගත්තොත් එහෙම ඔන්නෝම තමයි මූවමන්ට් එක වෙලා තියෙන්නේ. නමුත් මේක එච්චර හොඳ සලකුණක් නෙමෙයි. අපේ ටාගට් එකට යනවා නම් මේක මැනේජ් කරගන්න ඕන මීට වඩා හොඳට. ආහාර රටාවයි එක්සර්සයිසුයි මැනේජ් කරගන්න ඕන මීට වඩා හොඳට. බලමු හෙට අනිද්දාට ආයි 82.5ට වේට් එක අරගන්න පුළුවන්ද කියලා. බොහෝ දුරට කාබෝහයිඩ්‍රේට් වැඩිපුර ගන්න එක. මොකද ගිය දවස් 3ේම මගේ එග් ඩයට් එක ගන්න හම්බුන්නේ නැහැ. සාමාන්‍ය කෑම තමයි දිගටම ගෑවේ. ඒක නිසා වේට් එකේ යම්කිසි ඉන්ක්‍රීස් එකක් වෙන්න පුළුවන්. ඒක එකපාරක් දෙපාරක් කෑම ගනිද්දි මේක වෙනවා ටික් ගාලා. ඒක මම හොඳට ඔබ්සර්ව් කරලා තියෙන දෙයක්. ඒකින්ද මේ ගැන ලොකුවට වද වෙන්න ඕනේ. නමුත් අපි බලමු අද හෙට කෑම මැනේජ් කරන එකෙන් ආයේ බෑක් ටු නෝමල් ගන්න පුළුවන්ද කියලා. බෑක් ටු 82.5 වලට ගන්න පුළුවන්ද කියලා.